සුබ දවසක් මගේ ආදරණීය දුවල පුතාලට. ආදරණීය දුව පුතේ, මේ පාර 2026 රිවිෂන් ක්ලාස් එක පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි මේ කෙටි වීඩියෝ එක ගේන්නේ. අපිට තියෙන ඉතාම සීමිත කාලයක්. අපි මාස 6ක් වගේ ඇතුළත මුළු සිලබස් එකම සාකච්ඡා කරලා ඉවර කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ පාර අපි කරන වැඩපිළිවෙල තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. මම කෙටියෙන් පැහැදිලි කරන්න මොනවද මේ පාර කරන්නේ. අපේ රිවිෂන් ක්ලාස් එක පවත්වන දිනේදී උදේ 7 ඉඳලා 5:30 දක්වා අපි වැඩපිළිවෙලක් ගෙනියනවා. මෙන්න මේ උදේ 7 ඉඳලා 5:30 දක්වා වැඩපිළිවෙලේ අපි පටන් ගන්නෙම උදේම MCQ 30. මේ MCQ 30න් සාකච්ඡා කරනවා පළවෙනි පාඩම් 6ම. ඒ කියන්නේ ඉනෝගැනික් කෙමිස්ට්‍රි දක්වා තියෙන කාරණා තමයි මේ පේපර් එකෙන් සාකච්ඡා කරගෙන යන්නේ. ඔයාලට පොඩි කාලයක්, පැයක කාලයක් හම්බ වෙනවා පේපර් එක කරන්න. අපි මොකද කරන්නේ? ඊළඟ පැයේ මේක සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි පටන් ගන්නවා ඕගනික් කෙමිස්ට්‍රි. පෙරවරු 9 ඉඳලා 11 දක්වා කාලය ඇතුළත අපි හැම සතියෙම මේ පාඩම් 4 ඕගනික් කෙමිස්ට්‍රි පාඩම් 4 ඉවර වෙනතුරු පූර්ණ සිද්ධාන්ත සාකච්ඡාවකට ලක් කරනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි විවේක කාලය දෙනවා. විවේකයෙන් පස්සේ අපි ෆිසිකල් කෙමිස්ට්‍රි පටන් ගන්නවා. 11:30 ඉඳලා 2 වෙනකම් අපි සමතුලිතතාවයේ පාඩමෙන් තමයි මේ පාර වැඩ පටන් ගන්නේ. හේතුවයි මම හැමදාම කියනවා වගේ සමතුලිතතාවයේ තමයි කෙමිස්ට්‍රි වල අපි හදවත දෙන්නේ. අපි මහන්සි වෙලා, කැප වෙලා වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කරලා එක්ස්පීරියන්ස් එකක් කරන් විභාගෙට යන්න. බය නැතුව යන්න ඕනේ. ඒකට නම් අපි වැඩිපුර වැඩ කරන්න ඕනේ. රයිට්? ඔන්න ඔය විදිහට දෙකට ඉවර වුණාට පස්සේ අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පේපර් ක්ලාස් එක කියන එකේ අදහසම පුතේ රචනා ප්‍රශ්න පත්‍රයක් ලියවන එක. MCQ පේපර් එකකුත් දෙනවා රචනා ප්‍රශ්න පත්‍රයක් ලියවන එක. ඒක 2:30 ඉඳලා 5:30 දක්වා කාලය තියෙනවා ඔයාලට පේපර් එක ලියන්න. ඔය තමයි අපේ පේපර් ක්ලාස් එක පිළිබඳව දැනුවත් කිරීම. මේ පන්ති කොහෙද කරන්නේ? මගේ ෆිසිකල් ක්ලාස් ටික කොහෙද කරන්නේ? අපි කරන්නේ නිකවැරටිය සහ වාරියපොළ නගරවල නිකවැරටිය ලෙක්සිස් ආයතනයේ වාරියපොළ සුභාරති ආයතනයේ පන්ති පවත්වනවා. කවද්ද පටන් ගන්නේ? ජනවාරි 2 සිකුරාදා නිකවැරටිය ලෙක්සිස්. ජනවාරි 6 අඟහරුවාදා වාරියපොළ සුභාරති. මීට අමතරව ළමයි කරපු විශේෂ ඉල්ලීමක් නිසා මේ පාර පටන් ගන්නවා තව ක්ලාස් එකක්. මොකද්ද මේ? ඔන්ලයින් ක්ලාස්. මේකේ ඔය කියන රිවිෂන් එකේ වෙන වැඩපිළිවෙලම ඔය විදිහට කරගෙන යනවා විශේෂ ක්‍රමවේදයක. මේක පවත්වන්නේ ජනවාරි 1 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ඉඳලා 11ට Zoom තාක්ෂණය ඔස්සේ තමයි ඔයාලට ක්ලාස් එක පවත්වන්නේ. මෙන්න මේකෙදී ඔයාලට අවශ්‍ය ටියුට් එක, අවශ්‍ය පේපර්ස් ටික අපි කලින් ඔයාලට ලබා දෙනවා. ඒ නිසා ඔයාලට මෙන්න මේ බෝඩ් එකේ තියෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මොකද්ද? වගේ නම, වගේ ලිපිනය, සහ වගේ පාසල සඳහන් කරලා 2026 රිවිෂන් කියලා අපිට මැසේජ් එකක් ගන්න. අපි ඔයාලව සම්බන්ධ කරගන්නවා අපේ ඔන්ලයින් ක්ලාස් එකට. එහෙනම් මේ පාර වේගෙන් වැඩ කරමු, කැපවීමෙන් වැඩ කරමු, ඒහෙකට යමු. හැබැයි විශේෂම දෙයක් තමයි 2026 මේ රිවිෂන් ක්ලාස් එකට 2026 සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි ලියන ළමයි, ෆස්ට් ෂයි ලියන ඕනෑම ළමයෙකුට මේ පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙලා අපිත් එක්ක වැඩ කරලා, වගකීමෙන් වැඩ කරලා අර ඒ හීනෙට පණ දෙන්න යන්න පුළුවන්. එහෙනම් ජනවාරි 2 වෙනි අඟහරු සිකුරාදා ඉඳලා වැඩ පටන් ගමු. සම්බන්ධ වෙන්න කලින් ඔයාලට අවශ්‍ය තොරතුරු ලබා ගන්න මේ නම්බර් එකට කෝල් එකක්. එහෙනම් හම්බෙමු. යැයි.